අයිබෝවන් සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා අදත් ඔපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් අද චොක්ලට් වලට කැමති අයට රෙසිපි එකක් තමයි ගෙනාවේ. අද අපි හදන්න යන්නේ චොක්ලට් මූස්. ඉතින් මේක සාමාන්‍ය චොක්ලට් මූස් වලට වඩා ටිකක් වෙනස් වෙනවා අන්තිමේදී. ඉතින් අන්තිමේදී අපි මොකද කරන්න කියලා බලන්න නම් වීඩියෝ එක ඉවර වෙනකම් ඔන්න බලන්න වෙනවා. අපිට මේ වැඩේට ඕනි වෙනවා ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 150ක් ඒ වගේම whipping cream කෝප්පයක්. ඉතින් එන්නකෝ අපි හදලා බලමු. ඉතින් අද අපි මේ හදන මූස් එක නිතර පාවිච්චි කරන්නේත් නෑ අමුද්‍රව්‍ය දෙකකින් තමයි මේ චොක්ලට් මූස් එක අපි හදන්නේ. ඊළඟට අපි ගත්ත ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 150 මම මෙන්න මේ විදිහට හීනයට කපා ගන්නවා. මොකද ඊළඟට අපි ඩබල් බොයිල් කරලා මේ ටික හොඳට දිය කර ගන්න ඕනේ. හීනයට කැපුවාම අපිට පුළුවන් මේ වැඩේ හරිම ලේසියෙන් කරගන්න. අද මම මේ වැඩේට පාවිච්චි කරන්නේ ඩාර්ක් චොක්ලට්. ඔයගලන්ට පුළුවන් මේ වෙනුවට මිල්ක් චොක්ලට් උනත් පාවිච්චි කරන්න. දැන් මම හදන්නේ උණු වතුර ටිකක් වෙනම භාජනයකට එකතු කරගන්න. මොකද අපි චොක්ලට් ටික හීනයට කපාගත්ත නිසා ලිපේ තියාගන්නේ නැතුව අපිට පුළුවන් උණු වතුර එකතු කරලා මේක ඩබල් බොයිල් කරගන්න. දැන් මම හීනයට කපාගත්ත ඩාර්ක් චොක්ලට් භාජනය උණු වතුර භාජනයකින් තියාගන්නවා. ඉතින් මේක කරනකොට අපිට කිරි ටිකක් අවශ්‍ය වෙනවා. කිරි නැති නිසා මම මේ වෙලාවේ whipping cream එකතු කරගන්නවා. ඉතින් ලිපේ තිබ්බේ නැත්නම් උණු වතුරෙන් ඔන්න ඔයගලන්ට පුළුවන් මේ විදිහට චොක්ලට් ටික හොඳට තිය කරගන්න. ලිපේ තියලා චොක්ලට් මෙල්ට් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අනිවාර්යෙන්ම කරන්න. මේක තමයි හරිම විදිහ ඩබල් බොයිල් කරන. ඉතින් මේ විදිහට කරාම අපි චොක්ලට් චූටි කෑලි වලට කපපු නිසා හරිම ඒකට හරිම ලස්සනට අපිට මේක මෙල්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ ගානට චොක්ලට් එක දී වුණා නම් හොඳටම ඇති. ඔන්න දැන් අපේ whipping cream මිලිලිටර 250ක් වෙනම වාජනයකට එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් මෙතනදී ශීතකරණයේ තියපු whipping cream භාවිතා කරනවා නම් ගොඩක්ම හොඳයි. මොකද ඊළඟට අපි මේ ටික බීට් කරගන්න යන්නේ. ඉතින් ඒ වැඩේට ලේසි. ශීතකරණයේ තියපු whipping cream ඔයගොල්ලෝ දැන් පාවිච්චි කරනවා නම්. දැන් අපි මේ ටික හොඳට බීට් කරගන්න ඕනේ. හැබැයි පොඩි දෙයක් තියෙනවා. අපි මේක අතින් බීට් කරනකොට විනාඩි 20ක් විතර ඉතාලම තදින් බීට් කරන්න වෙනවා අපිට අවශ්‍ය ක්‍රීම් එක ගන්න. ඉතින් මේ වෙලාවේදී ඔයගලන්ට පුළුවන් නම් හෑන්ඩ් බීටර් එක වෙනුවට මැෂින් එක පාවිච්චි කරන එක ඔයගලන්ට ලොකු උදව්වක් වෙයි. කොච්චර ප්‍රමාණයකට මේක බීටලාද කියලා කියනවා නම් අපි හදාගත්ත ක්‍රීම් එක වැටෙන්නේ නැති වෙන්න ඕන අනිත් පැත්ත හරවන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අන්න ඒ ප්‍රමාණය වෙනකන් මේක බීට් කරගන්න ඕනේ. දැන් අපි හදන්නේ අපි බොයිල් කරගත්ත ඩාර්ක් චොක්ලට් ටික මේකට හිමින් එකතු කරලා මේ ඔක්කොම එකට කලවම් කරගන්න. ඔයගොල්ලෝ හෑන්ඩ් බීටරෙන් බීට් කරොත් මේ තරම්ම හොඳට බීට් වෙන්නේ නැහැ. හැබැයි අපිට මේක ක්‍රීම් එකක් විදිහට බීට් කරගන්න තිබ්බනම් හොඳටම ඇති. මෙතන එහාට වැඩ ටික කරන්න අපිට පයිපින් බෑග් එකක් ඕන වෙනවා. බලාගෙන ඉන්න ඊළඟට අපි මොකද කරන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි දැන් ක්‍රීම් එක අපි දාගත්ත පයිපින් බෑග් එකට එකතු කරගන්නවා. මිශ්‍රණය දැන් ටිකක් දියාරු වෙලා වගේ පේනවා. අපි මේක ෆ්‍රිජ් එකට දාලා ටිකක් සෙට් කරගමු. ඔයගොල්ලෝ බලනවා ඇති අද මම ඇයි සීනි එකතු කරගත්තේ නැත්තේ කියලා. ඩාර්ක් චොක්ලට් වල සීනි තියෙන නිසා මම එකතු කරගත්තේ නැහැ. හැබැයි ඉතින් ඔබට පුළුවන් අවශ්‍ය නම් සීනි ටිකක් මේ වෙලාවේ එකතු කරගන්න. ඊළඟට අපි මේක භාජන වලට පුරව ගන්න ඕන නිසා පයිපින් බෑග් එකේ කෙළවර අපි ටිකක් වැඩිපුර වෙන්න කපා ගන්න ඕනේ. මේක අපි මෙන්න මේ විදිහට මැටි කෝප්පවල දාලා තමයි පිළිගන්වන්න හදන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මුලින් කිව්වේ අපි අද චොක්ලට් මූස් හදන්නේ වෙනස් විදිහකට කියලා. ඔන්න දැන් ඔයගලන්ට පුළුවන් මේක ඔයගොල්ලෝ කැමති විදිහට මතු පිට හොඳින් ගානිෂ් කරගන්න. ඉතින් ඔන්න වැඩි වියදමක් නැතුව අමුද්‍රව්‍ය දෙකකින් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක
හරිම ලේසියෙන් මේ චොක්ලට් මූස් එක හදලා බලලා රස විඳින්න පුළුවන්. ඉතින් අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් දැන් අපි කාලා බලමු රස කොහොමද කියලා. ඉතින් ඔන්න විදිහට තමයි හැමෝම කැමති චොක්ලට් මූස් ගෙදරදී හදන විදිහ අපි ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් අනිවාර්යෙන්ම වෙනදා වගේම හදලා බලලා රස කොහොමද කියලා උන අපිටත් කියලවන්න. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි TikTok Facebook හරහා වුණ අපිත් එක්ක එකතු වෙනත් ඔයගලන්ට chance එක තියෙනවා. ඉතින් එහෙනම් ලබන සතිය අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්න සුබ දවසක්.